ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ HB Studio YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මුළු ලෝකයක් කතා වෙන DeepSeek AI එක ගැන. ඔයාලා දැනටමත් දන්න නැති ChatGPT, Gemini වගේ ගොඩක් ලොකු performance අදින් ගොඩක් විශාල AI මේ වෙනකොටත් ලෝකයේ නිර්මාණය කරලා අවසానයි. ඒත් මේ DeepSeek AI එකේ විශේෂත්වය වෙන්නේ සතියක් වගේ පොඩි කාලයක් ඇතුළත ඒ ඔක්කොම AI පරදවා ඒ ඔක්කොටම වඩා ලොකු ජනප්‍රියත්වයකට මේ AI එකට පත් වෙන්න හැකියාවක් ලැබිලා තිනවා. ඒකට තමයි මේ ChatGPT වගේ ඒවට වැඩිය මෙයාකින් අපි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට ඒ ඔක්කොටම වඩා ස්පීඩ් එකෙන් මෙයා අපිට පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒ වගේම සංකීර්ණ ගණිත කර්ම සුළු කරන්න වගේ දේවල් මෙයාට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒ වගේ විතරක් නෙවෙයි software engineer, web designerලාට වගේ අවශ්‍ය programming language ගොඩක් පහසුවෙන් හසුරවන්න මේ AI එක සමත් වෙලා තියෙනවා. හරි එහෙනම් අපි බලමු මේ AI එක අපේ device එකට ගන්න කොහොමද, මේක අපි use කරන්න කොහොමද කියලා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන යට තියෙන subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාගන්න. ඒකට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. හරි බලමු මේ app එක phone එකෙන් use කරන්න කොහොමද කියලා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් PC එකෙන්, laptop එකෙන්, web browser එකෙන් කොහොමද මේක use කරන්න කියලා. හරි එහෙනම් අපි බලමු Play Store එකෙන් මේ application එක download කරලා ඔය මුලින්ම Play Store එකට යන්න. ඊට පස්සේ search කරගන්න DeepSeek කියලා. ඊට පස්සේ බලන්න පුළුවන් මේ විදිහට AI එක පෙන්නනවා. මේ විදිහ මම දැනටත් මේක install කරලා තියෙන්නේ. ඔයාලා install කරලා නැත්නම් මෙතන install කියලා තියෙනවා. ඔයා ඊට පස්සේ එතනින් මේ app එක install කරගන්න. ඊට පස්සේ install කරලා ඉවර වුණාට පස්සේ මෙතනින් open දෙන්න. හරි මේ විදිහට අපෙන් permission පෙන්නනවා. ඊට පස්සේ මෙතන I agree කියන එක දෙන්න. ඊට පස්සේ බලන්න පුළුවන් මෙතන register වෙන්න තියෙන. ඔයාලට ඕන නම් මෙතන phone number එකක් දීලා password එකක් දීලා මෙතනින් login වෙන්නත් පුළුවන්. මම ඔයාලට උදාහරණයක් විදිහට Google එකෙන් sign in වෙලා පෙන්නන්න. ඒකට මෙතන යට තියෙන sign in with Google කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන agree දෙන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail ටික ඔයාලට පේනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙන Gmail එක මෙතනින් select කරගන්න. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි මේ විදිහට DeepSeek app එකට sign in වෙලා අවසానයි. දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ මේකේ අපිට අවශ්‍ය ප්‍රශ්න එයාගෙන් අහලා ඔක්කොම තොරතුරු ගන්න එක විතරයි. හරි උදාහරණයක් විදිහට අපි මෙයාට chat කරලා බලමු මෙයා කොහොමද කියලා. අපි මුලින්ම මෙතනින් hi කියලා මෙයාගෙන් අහලා බලමු. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ChatGPT වගේම තමයි ඒ ChatGPT එකට වඩා ලොකු ස්පීඩ් එකකින් මෙයා අපිත් එක්ක chat කරනවා. හරි ඊට පස්සේ අපි අහලා බලමු මෙයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි මෙයාගෙන්ම අපි අහලා දැනගමු. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙයාට කරන්න පුළුවන් දේවල් මේ විදිහට පෙන්නනවා. ChatGPT වගේම තමයි මෙයා ගොඩක් ඉක්මනින් මෙයා යනවා. ඒත් මෙයාට අනිත් ඒවාට වඩා තියෙන ලොකුම විශේෂත්වය තමයි මෙයා සිංහල වලට ChatGPT වලට වඩා ගොඩක් හොඳට මෙයා රෙස්පොන්ස් කරනවා. ඊට පස්සේ ඔයාලට උදාහරණයක් විදිහට මෙයාගෙන් අපි අහලා බලමු සිංහලෙන් මෙයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඊට පස්සේ බලන්න පුළුවන් මෙයා ලස්සනට සිංහලෙන් අපිට මෙයා ජෙනරේට් කරලා දෙනවා. ඔයාලට අවශ්‍ය ඕන දෙයක් මේකෙන් අහලා අපිට දැනගන්න පුළුවන්. හරි ඊට පස්සේ ওই විදිහට තමයි ෆෝන් එකෙන් මෙයාව යූස් කරන්නේ. හරි බලමු ඔයාගේ ලැප්ටොප් එක, PC එක, වෙබ් බ්‍රවුසර් එක යූස් කරලා කොහොමද මේක කරගන්නේ කියලා. හරි ඔයා මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා ඔයා සර්ච් කරගන්න DeepSeek කියලා. ඊට පස්සේ බලාගන්න පුළුවන් DeepSeek වෙබ්සයිට් එක අපිට බලාගන්න පුළුවන්. ඔයාලා ඒකට යන්න. හරි ඊට පස්සේ DeepSeek එකට ගියාට පස්සේ අපිට ඕපන් ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි බලාගන්න පුළුවන්. මේ විදිහට අපිට යටට ගිහින් බැලුවොත් බලාගන්න පුළුවන් මේ AI එක පිළිබඳ කරන්න පුළුවන් වැඩ පිළිබඳ ලොකු විස්තරයක් මේ විදිහට දීලා තියෙනවා. ඔයාලා කැමති නම් මේ කියවලා බලන්න මොනවද මේ AI එකට කරන්න පුළුවන් වැඩ කියලා. ඊට පස්සේ මේ AI එක ඕපන් කරන්න ඕනේ. මෙතන තියෙන start now කියන එක දෙන්න. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ෆෝන් නම්බර් එක හරි ඊමේල් ඇඩ්‍රස් එක හරි ගහලා ලොග් වෙන්න. මෙතනින් ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් දීලා මෙතන ටික් එක දාලා ලොගින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව ඔප්ෂන් එකක් තියෙනවා Google account එකක් කරා ඔයාලට ලොග් වෙන්න පුළුවන්. හරි මේ වෙලාවේ මම ඔයාලට Google account එකක් කරා ලොග් කරලා පෙන්නන්නම්.
හරි ඔයාගේ තියෙන Gmail ඇඩ්‍රස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති එක මේ විදිහට සිලෙක්ට් කරගන්න. හරියට පස්සේ මේ විදිහට අපේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. ChatGPT වගේම තමයි ඔයාලට අදාළ එක මෙතනින් මේ විදිහට එයාගෙන් අහලා දැනගන්න පුළුවන්. හරියට බලමු මෙයා අපිට කොහොමද රෙස්පොන්ස් කරන්න කියලා. හරියට පස්සේ බලා ගන්න පුළුවන් ChatGPT වගේම තමයි මේ විදිහට එයා අපිට රිප්ලයි කරනවා. ChatGPT වලට ගොඩක් ලොකු ස්පීඩ් එකෙන් මේක එනවා. ඒ වගේම මේක ෆ්‍රී. ChatGPT වගේ සල්ලි දීලා පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේක ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. හරි මේකේ තියෙන අනිත් විශේෂම දේ තමයි මෙයාට සිංහලෙන් ගොඩක් හොඳ රෙස්පොන්ස් එකක් තියෙනවා ChatGPT වලට වඩා. අපි මෙයාගෙනුත් අහලා බලමු අපි සිංහලෙන්ම. හරි මෙයාගෙන් සිංහලෙන් අහලා බලමු මෙයාට මොනවද කරන්න පුළුවන් කියලා. හරියට පස්සේ බලා ගන්න පුළුවන් මෙයාට ගෝල් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මේ විදිහට එයාගෙන් පොඩි ප්‍රමාණයක් විතරයි පෙන්නලා තියෙන්නේ. මේ විදිහට එයාට ගොඩක් සිංහලෙන් මැසේජ් දාලා අපිට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මෙතන මේ ප්ලස් අයිකන් එකෙන් ඔයාට ඕන ෆොටෝ එකක් ඩොකියුමන්ට් එකක් වගේ අප්ලෝඩ් කරලා මෙයාගෙන් උදව් ගන්නත් පුළුවන්. ඉතින් ඔක තමයි අද වීඩියෝ එක මම හිතනවා ඉතින් ඔයාලට වීඩියෝ ගොඩක් වටිනවා කියලා. මේ AI යූස් කරලා ඔයාලගේ ජීවිතේ ගොඩක් වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන යට තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔයගොල්ලෝ එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාලා ගන්න. ඔයාලට සුබ දවසක්.